හයි හයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද පොසොන් පෝය දවස. ඉතින් මට හිතුණා අද ඔයාලට බ්ලොග් එකක් අරගෙන එන්න. මට අද උදේ වැඩක් තිබුණා සැලොන් එකේ. 5ට තමයි තිබුණේ. දැන් වෙලාව 6යි. ඒක ඉවරයි දැන්. දැන් ඉතින් පොඩ්ඩක් සැලොන් එක අස් කරලා ෆ්‍රෙෂන් අප් වෙලා එන්න ඕනේ. ඉතින් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. හලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නව නේද? ඔන්න ඉතින් මං ඔයාලව මතක් වෙලා බ්ලොග් එකක් අරගෙන ආවා. අද පොසොන් එක දවස. ඉතින් මට පාන්දර වැඩක් තිබුණා. ඒ වැඩ ඉවර වෙලා තමයි දැන් මේ පොඩ්ඩක් සැලොන් එක ක්ලීන් කරා. ඒ ටිකත් අස් කරලා ඉවර වෙලා මම දැන් හදන්නේ එයාවත් ඇහැරවගෙන උදේ පාන්දර මේ බත් දන්සලක් කන්න යන්න. අපි ඉතින් පොසොන් දන්සල් ස්ටාර්ට් කරේම ඔන්න උදේ පාන්දර බත් දන්සලකින් තමයි. මං ඉතින් ඊට පස්සේ දවල් වෙලා සැලොන් එකේ වැඩ එහෙම කරා. ඒ ඉන්නකොට යාළුවා කතා කරා දන්සලක් තියෙනවා ටක් ගාලා එන්න කියලා. ඊට පස්සේ අපි තුන්දෙනා ඉක්මනට ලෑස්ති වෙලා ගියා. ගිහිල්ලා ඒ දන්සලත් කාලා ඇවිල්ලා ඊට පස්සේ ආයි අපි දෙන්න ලෑස්ති වුණා ටක් ගාලා කළුතර පැත්තේ පොඩි රවුමක් දාලා එන්න. වීඩියෝ එකටවත් hina වෙන්න අමතකයි. ඉතින් හොඳටම ආවුව මේ වෙලාවේ. ඊට පස්සේ යන මාකදී ඔන්න යෝගට් දන්සලක් හම්බුණා. අපි ඒකත් කාලා ආයෙත් සුප් දන්සලක නැවැත්තුවා. ඒකේ රෝස් පාන් කෑලි දෙක අපේ ආච්චිට තියාගත්ත කෑවේ නෑ අපි. එයා ඉතින් පාන් කන්න ආසෙන්. ඊට පස්සේ කඩල, කොස්කොත්තු, අයිස් වගේ ඒවා කාලා අපි වේලාසන ගෙදර ආවා. ඒ ගෙදර ඇවිල්ලා ආයි අම්මලත් එක්ක රෑ වෙලා ගියා. ගමේ තිබුණ එකකට. එතන නම් නිකන් මට දැනුනේ මගුල් ගෙදරකට ගියා වගේ. එතන සින්දු දාලා තිබුණෙත් ඔය ඩාන්ස් කරන ඒවා එහෙම. ඉතින් ඒ නිසා එතනම වයිබ් එක ටිකක් වෙනස්. ඊට පස්සේ ඒ කාලේ ඇවිල්ලා අපි රෑ වෙලා ආපු නිසා එහෙම නිදාගත්තා. මේ ඊට පහුවදා උදේ. මේ දානම් ඉතින් මට නැගිටිද්දි පොඩක් පාරක් වුණා. ඊට පස්සේ මම උදේ නැගිට ගමන් සමහර දවසට හැමදාම නෙමෙයි මේ අයිස් රෝලර් ට්‍රීට්මන්ට් එක කරනවා. මේක හොඳයි ගොඩක් ඔය ඇසට කළු වෙච්ච අයට එතකොට පිම්පල්ස් තියෙන අයට එහෙම සුටක් අඩු නැහැ. හැබැයි ළඟ හැමදාම කරන්න හොඳ නැහැ. ඊට පස්සේ මම ඉනන් ගිහලා ලෑස්ති වෙලා තේ එහෙම බීලා සැලොන් එක පැත්තට ආවා. මේ දැන් ඉන්නේ ෂොප් එකේ මම. ෂොප් එකේ පහන තියන්න ඕන කරන ටික අස්පස් කරලා පොඩ්ඩක් අතුපතු ගාලා එහෙම ඊට පස්සේ සැලොන් එක පැත්තට ආයස් කරලා පොඩ්ඩක් ඒ ටික සෙටල් කරා. කොහොමද අරිනකොට දවල් 11-12 විතර වුණා. අද නම් පාරක් වුණා. ඊට පස්සේ අපි ඉතින් දවල් සුපුරුදු විදියට සැලොන් එකේ ෂොප් එකේ වැඩ ටික කරගෙන ඉඳියා. ඔහොම ඉන්නකොට මගේ ටිකිරි මොලේට පුංචි අයිඩියා එකක් ආවා. දන්සලක් දෙන්න. ඒ තමයි ෆ්‍රී අයිබ්‍රෝ ෂේප් කරලා දෙන දවසක් වෙන් කරන්න කාන්තාවන්ට. ඉතින් සැලොන් එකත් ක්ලෝස් කරලා තව දන්සලක් තිබුණා. අපි ඒකට ගියා. ඒක කාලා ඇවිල්ලා දැන් සැලොන් එකේ ඔය දන්සල දෙන්න අපි ලෑස්ති කරේ පළවෙනිදාට. එතකොට කියන්නේ හෙට. ඒ නිසා ඉතින් මායය චුට්ටක් රෑ 2 විතර වෙනකන් වැඩ කරලා අස් කරලා ඉවර කරා. ඊට පස්සේ මේ එදා දවසේ උදේ දැන් මේ මග බලන් ඉන්නේ හයර් එකට කතා කරපු ට්‍රිවිල් එක එනකන්. මොකෝ බයික් යන්න උනේ නෑ මට උදේ අයියත් එක්ක. එයා වැඩට ගියා. මම මිර එකක් ගෙදර තියෙන මිර එකකුත් දාගෙන අරන් ආවා. මොකද මේ සෙනගෙන හින්දා ඉතින් තනි මිර එකකින් වැඩ කරන්න අමාරුයිනේ. තව මිර එකක් දාගත්ත චෙයා එකක් තියෙන හින්දා. මගේ යාළුවා සජිත් යනවා කිව්වා මේ වැඩේට උදව් වෙන්න. ඉතින් එයාත් එනකම් මම මේ ටික අස්පස් කරා. ඊට පස්සේ සචි ආපු ගමන් අපි 10 වෙද්දි වැඩේ පටන් ගත්තා. මුලින්ම සචිගේ තමයි අයිබ්‍රෝ හැදුවේ. මේ ඉන්නේ එයාත් සැලොන් එකක් කරන කෙනෙක් මගේ යාළුවා. ඉතින් මේ වැඩේට අද මට සපෝට් එකක් දෙන්න තමයි ආවේ. ඔයා මේක බලනවා නම් thank you සචි දුන්න සපෝට් එකට. අපි ඉතින් මේ වැඩේ පටන් ගත්තට මොකෝ අර මෙහිම දෙයක් තිබිලා නැහැනේ. මෙහෙවත් මම අහලා නැහැ. මම අහලා තියෙනවා හෙයා කට් ෆ්‍රී කරන දන්සල් ගැන නම්. අයිබ්‍රෝ ෂේප් කරන දන්සල් ගැන නම් අහලා තිබුණේ නැහැ. මේ ඉතින් ඒ නිසා පටන් ගත්තත් මට හිතුණා සෙනග එයිදෝ කියලා. ඒ වුණාට අවුලක් නැහැ. සෙනග ආවා. ඒ කියන්නේ ගොඩ පිරෙන්න ආවේ නැහැ. කීප දෙනෙක් ආවා. අපිට ඉතින් තාම පටන් ගැම්ම නිසා ඉතින් අවුලක් නැහැ. ඒකත් මට නම් ඇති. සචිත් එක්ක තව යාළුවෙක් ඇවිල්ලා ඉඳියා මගේ. ඊට පස්සේ එයා ගියා දාලා එන්නේ යාළුවව. ඊට පස්සේ අපි ආවට පස්සේ කාලා හිම තව වැඩ ටිකක් කරා.
ඉතින් මේ දවසේ ආපු හැමෝටම අපිට පුළුවන් විදියට පුංචි සංග්‍රහයකුත් දුන්නා. ඔය විදිහට තමයි ඉතින් එදා දවසත් ලස්සන වැඩේකින් ඉවර වුණේ. ඊට පස්සේ සචී ගෙදර ගියා. ඊට පස්සේ ගෙදර ඇත් එක්ක තව දන්සලක් කෑවා. ඒ දන්සලත් මාරම රහයි චිකන් එහෙමත් දාලා දුන්නා. පට්ට රසට තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ එදා දවසත් ඉවර වුණේ. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න කට්ටිය.